සියලු දෙනාටම සුබ දවසක්. මම ශ්‍රීලාල් පියන්ත. මගේ අලුත් YouTube channel එක ඊතලය good news. ඉතින් එය තවමත් ඔබ subscribe කර නැත්නම් subscribe කරන ලෙසත් සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර සිටිනවා. ඉතින් මම අද කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පාතාලය මුල් කරගෙන පොලිස්පතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජකත් විතානගේ අතර ඇති වී තිබෙන ගැටුම පමණක් නොවේ මේ පාතාල ලෝකය සමග හිටපු ඇමතිවරයෙක් වගේම මහාචාර්යවරයෙකුත් සම්බන්ධකම් පවත්වන බවට මේ වන විට කරුණු කාරණා අනාවරණය වී තිබෙනවා. මෙන්න මේ පිළිබඳව සවිස්තර වාර්තාවක් එහෙම නැත්නම් කරුණු ගෙනහැර පෑමක් තමයි මම මේ තුලින් කිරීමට බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන් ඉතින් ඔබ අප කවුරුත් දන්නවා මේ දවස්වල මේ සමගි ජනබලවේගයේ මේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජකත් විතානගීව බොහෝ අය ඔහුව හඳුන්වන්නේ බස් ජකත් කියලා. ඉතින් අන්න ඔහුව පාතාල අපරාධ කරුවන් පිරිසක් විසින් මරා දැමීමට උත්සාහ කරන බවට පොලිස් බුද්ධි අංශවලට පසුගිය දිනවල තොරතුරු ලැබී තිබුණා. ඉතින් පොලිස්පති පියන්ත වීරසූරියට මෙන්න මේ පිළිබඳව මුල් අවස්ථාවේම කරුණු ලැබීමත් සමගම මේ පිළිබඳ වැඩියෙන් කරුණු කාරණා සෙවීමට ඒ පිළිබඳ අවධානයෙන් සිටින ඒ පිළිබඳව සෙවිල්ලෙන් සිටින ලෙස පොලිස්පතිවරයා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WJ පත්මිනීව ලිඛිතව දැනුවත් කිරීමක් කර තිබුණා. ඒ විතරක් නෙමේ ඒ හරහා මතුගම පොලිසිය පවා දැනුවත් කරමින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබුණා. ඉතින් මෙන්න මේ ස්වභාවය හේතු කොටගෙන මෙන්න මේ කරුණු යම් ක්‍රමයකින් මතුගම පොලිසිය හරහා මේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජකත් විතානගේ අතටත් ලැබී තිබුණු බවක් තමයි අපට දැනගන්නට ලැබුණේ. ඉතින් මෙන්න මේ සිද්ධිය ඉස්මතු වීම සමගම මේ කියන සමගි ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජකත් විතානගේ විශේෂ ප්‍රසිද්ධ ප්‍රකාශයකුත් කරලා තිබුණා. ඉතින් ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා මේ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඝාතනයට ලක් වූ පහුගිය දිනවල මේ ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා මරපු ආකාරයට ආණ්ඩුව විසින් තමාවත් ඝාතනය කිරීමට සැලසුම් කරනවා කියන කතන්දරයක් තමයි ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ. නමුත් ඔහුට මේ සිද්ධ වීම සමගම ඊට පසු ඊට ප්‍රතිචාර වශයෙන් පොලිස්පති පියන්ත වීරසූරිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිද්ධ කරන ලැබුවා. මේ ජකත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව දේශපාලන හේතු මත කුමන ආකාරයෙන්වත් ඔහුව ආණ්ඩුවෙන් හෝ වෙනත් පාර්ශවයකින් දේශපාලන හේතු මත ඝාතනය කිරීමේ කිසිදු සැලසුමක් එහෙම නැත්නම් ඊට අදාළ කරුණක් අනාවරණය වී නැහැ. මේ සිද්ධියට මූලික පාදක වී ඇති කරුණ තමයි මේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ පාතාලය අතර ඍජු සහ වක්‍ර සබඳතා තිබෙනවා. ඔවුන් එකිනෙකා අතර මේ කූට ව්‍යාපාර කූට ගනුදෙනු විවිධ දේවල් මේ විදිහට පවත්වාගෙන ගොස් සහ පවත්වාගෙන යනවා. මෙන්න මේ හේතු කොටගෙන ජකත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා. ඝාතන සැලැස්මක් පිළිබඳ කරුණු අනාවරණය වෙමින් තිබෙනවා කියන වගේ දෙයක් තමයි පොලිස්පතිවරයා ප්‍රකාශ කරේ. ඉතින් ඒකෙන් අපිට හැඟෙනවා පොලිස්පතිවරයාගේ ප්‍රකාශය තුලින් මේක දේශපාලනය හා කිසිදු සම්බන්ධයක් නැහැ. මේක පාතාලය සහ මේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතර මේ කූට ව්‍යාපාර සහ කූට ගනුදෙනු හේතු කොටගෙන ඔවුන් අතර සිදු පෞද්ගලික වෙනත් කරුණු කාරණා මත තමයි එවැනි දෙයක් සිද්ධ වෙනවා නම් සිද්ධ වීමට නියමිතව ඇත්තේ කියලා. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාට මුල් අවස්ථාවේ කරුණු සැලවීමත් සමගම ඔහු මේ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළා තිබෙනවා. ඒ විතරක් නෙමේ ජකත් විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට විශේෂ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුත් මේ වන විට ලබා දී ඇති බවක් තමයි දැනගන්නට තිබෙන්නේ. කෙසේ වෙතත් පොලිස්පතිවරයාගේ ප්‍රකාශයෙන් පසු මේ ජකත් විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නැවතත් ඔහු මාධ්‍ය හරහා යම් ප්‍රකාශයක් සිදු කළ තිබුණා. මේ Taman මේ කූට ව්‍යාපාරිකයෙක් එහෙම නැත්නම් පාතාලය සමග කූට ගනුදෙනු කරන පුද්ගලයෙක් පාතාලය සමග සබඳතා පවත්වන පුද්ගලයෙක් මේ විදිහට කියමින් තමන්ගේ කීර්ති නාමයට අපකීර්තියක් ලක් කරා. තමන් මොනම හේතුවක් මතවත් පාතාලය හෝ එහෙම නැත්නම් කූට ගනුදෙනු කරන එක්කෙනෙක් නෙමේ සර්ව සාධාරණ ව්‍යාපාරික කටයුතු කරන බොහෝම කීර්තිමත් ව්‍යාපාරිකයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේ හැඟෙන කතන්දර තොගයක් ඔහු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර තිබුණා. ඉතින් ඒ නිසා ඒ විතරක් නෙමේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා තිබෙනවා මේ තමන්ට මේ ආකාරයට පාතාලය සමග සම්බන්ධකම් පවත්වන කූට ව්‍යාපාර කරනවා කියලා ඒ ප්‍රකාශ කිරීම තුලින් තමන්ගේ කීර්ති නාමයට හානියක් සිදු වුණ නිසා
පොලිස්පති පියන්ත වීරසූරියට විරුද්ධව නඩු පවරනවා කියන කතන්දරයකුත් මේ වන විට සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශ කරලා තිබෙනවා. දැන් අපිට මෙහිදී ගත යුතු කරුණ තමයි ඇත්තටම මේ පොලිස්පතිවරයාද නිවැරදි දේ ප්‍රකාශ කරන්නේ ඇත්ත ප්‍රකාශ කරන්නේ එහෙම නැත්නම් මේ ජකත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද කියන එක. එහෙම නැත්නම් ජකත් විතානට ওই කියන ආකාරයට පාතාල සබන්තා නැද්ද? මේ කූට ව්‍යාපාර නැද්ද? කූට ගනුදෙනු නැද්ද? ඒ වගේම ඔහු පාතාලයේ සමග සම්බන්ධකම් පවත්වන්නේ නැද්ද? ඒවා බොරුද කියන එක ඔහුගේ පැත්තෙන් මතුවෙනවා. අනිත් පැත්තෙන් පොලිස්පතිවරයාගේ පැත්තෙන් බෙදනවා. පොලිස්පතිවරයා ඊට අදාළව කරන ලද ප්‍රකාශය ඇත්තද නැත්තද කියලා කරුණු මතුවෙනවා. කෙසේ වෙතත් අපිට මේ කවුද ඇත්ත කවුද බොරු කියන එක නිවැරදි ආකාරයෙන් හඳුනා ගැනීමට හොඳම දේ තමයි මෙන්න මේ කරුණු කාරණා පිළිබඳව පොලිසිය හරහා නිවැරදි පරීක්ෂණයක් සිදු කිරීම. ඒ පරීක්ෂණය සිද්ධ කළා ඇත්තටම කූට ව්‍යාපාර කරනවාද නැද්ද? එතකොට මේ මරණ තර්ජන ගර්ජන එල්ල වෙලා තිබෙන්නේ දේශපාලන හේතු නොවේ නම් මේ කියන කූට ව්‍යාපාර හා පාතාල සබන්තා නිසාද කියන එක පැහැදිලිවම එවිට කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට මේ කියන ජකත් විතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ කියන්නේ මේ සමගි බලවේගී ඔහු සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිද්ධ කර තිබෙනවා. මේ මූලික විමර්ශන වාර්තාවට අනුව අපිට පැහැදිලිවම පිළිබිඹු කරන දෙයක් තමයි පරීක්ෂණ වාර්තා හරහා. මේවා මේ අපේ හුදු කාරණා කියන කරුණු කාරණා නෙමෙයි. මේවා මේ පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති සහ අනාවරණය වී ඇති සහ අනාවරණය වෙමින් තිබෙන ලිඛිත කරුණු කාරණා අනුව තමයි අපිට මේ දේවල් ප්‍රකාශ කරන්න තියෙන්නේ. ඉතින් එහෙම බලන විට මේ කියන ජකත් විතාන කියන ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාතාලය සමග සබන්තා පවත්වන බවක් තමයි ඒ පොලිස් වාර්තා පරිශීලනය කිරීමේදී බුද්ධි වාර්තා පරිශීලනය කිරීමේදී අපිට කරුණු කාරණා අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙන්නේ. ඉතින් අපිට මෙහිදී ඉතාමත් පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි මේ මතුගම ශාන් කියන ඒ පාතාල කල්ලියත් එක්ක ඔහු දිගු කලක් කටයුතු කරලා තියෙන දේශපාලන සබන්තා පවත්වලා තියෙන ඔහුගේ දේශපාලන වැඩ කටයුතු වලට ඔවුන්ගේ සහයෝගය අරන් තියෙනවා. ඉතින් අන්න ඒ හරහා යම් යම් කූට ව්‍යාපාර සිදු වී ඇති බවක් මේ හරහා ඉස්මතු වෙමින් තිබෙනවා. මෙන්න මේ හේතු කොටගෙන මේ මතුගම ශාන් කියන ඒ පාතාල කල්ලිය සහ මේ කියන ජකත් විතානගේ කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අතර තමයි මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. එහෙම නැතු මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. ඔහුන් අතර පුද්ගලික ගනුදෙනු හරහා සිදු වූ දෙයක් කියන එක තමයි පොලිස් වාර්තා තුලින් අපිට පෙන්වුම් කෙරෙන්නේ. දැන් මෙහිදී මම ඔබට ප්‍රකාශ කරන්න මීට අදාළ සියලු කරුණු කාරණා කොයි ආකාරයටද ඉස්මතු වී තිබෙන්නේ කියන එක. මේකේ තිබෙන මේ පොලිස් වාර්තාවලට අනුව දොඩංගොඩ ලියනගේ ශාන් අරෝස් ජයසිංහ නොහොත් මතුගම ශාන් අංක 6 කපිතාන් ජීවන් විතාන මාවත මතුගම. ඔහුගේ පාතාල කල්ලිය පොලිස් වාර්තාවලට අනුව හඳුන්වලා තින්නේ මතුගම ශාන් කල්ලිය කියලා තමයි හඳුන්වලා තින්නේ. දැන් මෙන්න මේ මතුගම ශාන් කල්ලිය සමග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත, හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ, ඒ වගේම සමගි ජනබලවේගයේ වත්මන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජකත් විතාන මෙන්න මේ අය ඒ වගේම සංජීව එදිරිමාන්න, විදුර අබේනායක අය සබන්තා පවත්වලා තිබෙනවා සහ පවත්වමින් සිටින බවට පැහැදිලි කරුණු කාරණා ලිඛිතව මේ වාර්තාවල සඳහන් වී තිබෙනවා. ඉතින් මෙහිදී අපිට පැහැදිලිවම තවත් දෙයක් ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි මේ 2003 වර්ෂයේ සිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම හිටපු ඇමතිවරයෙක්, ඒ වගේම මේ වන විට ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ලංකාවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කරන මහින්ද සමරසිංහ ඔහු සමග තමයි මේ කියන ශාන් කල්ලිය මුලින්ම සබන්තා ගොඩනගාගෙන දේශපාලනික වශයෙන් වැඩ කටයුතු කර ඇති බවක් මේ කියන පරීක්ෂණ වාර්තා හරහා කරුණු අනාවරණය වෙන්නේ. මෙහිදී ඊටමත් පැහැදිලිවම ඒ වාර්තාවල තිබෙනවා 2003 වර්ෂයේ සිට මේ මහින්ද සමරසිංහගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට ඍජුව සහ වක්‍රව දායකත්වය ලබා දී වැඩ කටයුතු කිරීමට මේ අපරාධ කල්ලිය කටයුතු කර තිබෙනවා කියන එක. ඒ විතරක් නෙමෙයි මතුගම අවට ප්‍රදේශ තුල දරුණු ගණේ අපරාධ රාශියක් සිදු කරමින් ජනතාව භීතියට පත් කිරීමට මේ කල්ලිය කටයුතු කර ඇති බවක් තමයි
ඒ පොලිස් වාර්තා තුලිය පැහැදිලිව සඳහන් වෙන්නේ. මේවා මේ අපි කියන ඒවා නෙමෙයි. එහෙම නැත්නම් අපේ පුද්ගලික අදහසුත් නෙමෙයි. මේවා මේ පොලිසිය පරීක්ෂණ කළා, බුද්ධ්‍යංශ පරීක්ෂණ කළා, ඒවාල තුලින් හෙළිදරව් වෙච්ච කරුණු කාරණා තමයි මම මේ ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව මගේ දේවල් නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මෙන්න මේ පරීක්ෂණ වාර්තාව තුලින් තමයි අපිට මේ දේවල් උකහා ගැනීමේ හැකියාව තිබෙන්නේ. ඉතින් ඔබ දන්නවා ඒ විතරක් නෙමෙයි මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දැනට ඇමරිකාවේ ඉන්න දැන් ආණ්ඩුව වෙනුවෙන් ඔහු කටයුතු කරන්නේ මහින්ද සමරසිංහ. මෙන්න මේ මහින්ද සමරසිංහ මේ ෂාන් කියන අපරාධ කල්ලි ප්‍රධානියව යම්කිසි අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට උත්සාහ කරලා තිබෙනවා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක. අන්නේ අවස්ථාවේ ඔය කියන මහින්ද සමරසිංහ ලලිත් පතිනායකට පුද්ගලික මට්ටමෙම දුරකථනයෙන් කතා කරලා දැනුම් දීලා තිබෙනවලු ඔහුව අත්අඩංගුවට ගන්න එපා, ඔහුව හිරිහැර කරන්න එපා, ඔහු අපේ මිනිහෙක්, ඔහුට ඔහුගේ වැඩ කටයුතු කරන යන්න ඉඩ දෙන්න, ඔහු අපේ දේශපාලනයත් එක්ක ඉන්නේ, අපේ දේශපාලනයත් එක්ක බද්ධව වැඩ කටයුතු කරන්නේ, අපේ ආණ්ඩුවට උදව් උපකාර කරන්න කියලා ඒ කාලේ මේ විදියට ප්‍රකාශයක් කළා තියෙනවා. දැන් එතනින්ම ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ ආණ්ඩුවේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මේ වන විට ඇමරිකාවේ ඉන්න ඒ නියෝජිතයා මහින්ද සමරසිංහ පාතාල අපරාධ කරුවෙක් බේරගන්න, ඔහුට රැකවරණය සපයන්න, ඔහු වෙනුවෙන් පෙනී සිටින්න ලලිත් පතිනායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොයි ආකාරයටද බලපෑම් සිද්ධ කරලා තිබෙන්නේ කියන එකත් මේ තුලින් අපිට පැහැදිලිවම අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මෙතන තවත් දෙයක් තිබෙනවා. ඒ වගේම මේ 2024 දී මෙන්න මේ ජකත් විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දේශපාලන වැඩ කටයුතු උදෙසා පූර්ණ වශයෙන් මේ කියන ෂාන් කියන පුද්ගලයා කටයුතු කර ඇති බවක් තමයි අදාළ වාර්තාවල සඳහන් වෙන්නේ. ඉතින් ඔහුගේ පුතා වන රසික බුද්ධික පින්නගොඩ විතාන යන අයටත් දුරකථන වලින් කතා කළා යම් කතා බහ කරයි කියලා මේ වාර්තාවල සඳහන් වෙනවා. කෙසේ වෙතත් මෙන්න මේ අය තුළ මේ පසු කාලයේදී පෞද්ගලික ප්‍රශ්නයක් හේතු කොටගෙන දෙපාර්ශවය අතර යම්කිසි විරසකයක් පවතින බවට අනාවරණය වී ඇත කියලා තියෙනවා. දැන් මේ වාර්තාවේ තිබෙනවා ජකත් විතානගේ සමග මේ කියන ෂාන් කල්ලිය විරසකයක් පවතින බවට අනාවරණය වී ඇත කියලාම තියෙනවා පැහැදිලිවම ඒකෙන්. ඉතින් ඒ හේතු කොටගෙන එක් අවස්ථාවක මේ කියන ජකත් විතානගේ පුතා වන රසික බුද්ධික පින්නගොඩ විතානට දුරකථනයෙන් යම්කිසි බලපෑමක් සිද්ධ කර ඇති බවටත් කරුණු අනාවරණය වේ කියලා මේ වාර්තාවල තිබෙනවා. දැන් මෙතනින් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් එහෙමනම් මේ දෙපාර්ශවය අතර යම්කිසි ගැටලුවක් යම්කිසි හේතුවක් මත මතුවී තිබෙනවා කියන එක අපිට පැහැදිලිවම පෙන්වුම් කරනවා. එහෙමනම් ඒක ආණ්ඩුවෙන් හෝ එහෙම නැත්නම් වෙනත් දේශපාලන ක්‍රමවේදයක් මත නෙමේ මේගොල්ලෝ අතර මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ජකත් විතානට තර්ජනය වෙලා තියෙන්නේ මේ ෂාන් සහ මේ කියන ජකත් විතාන අතර යම්කිසි වෙනත් විරසකයක් හේතු කොටගෙන තමයි මේ ප්‍රශ්නය මතුවලා තිබෙන්නේ කියන එක මේකේ පැහැදිලිවම පෙන්වුම් කරනවා. ඒ විතරක් නෙමේ අපිට පැහැදිලිව මේ අවස්ථාවේ පෙන්වුම් කිරීමේ හැකියාව තිබෙනවා. මේ ඉන්නේ මේ ජකත් විතාන පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ඔහුගේ කාර්යාලය. දැන් මෙතන බලන්න මේ ඉන්නේ කවුද කියලා බලන්න. මේ ඉන්නේ ජලනී ප්‍රේමදාස, සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනී ප්‍රේමදාස. මේ ඉන්නේ කවුද? ඔය කියන ෂාන්ගේ බිරිඳ තමයි මේ ඉන්නේ මෙතන. දැන් මේකෙන්ම පේනවා මේ අය අතර තිබුණු සබන්තාවය කුමක්ද කියන එකත්. දැන් සජිත් ප්‍රේමදාස පාතාල ලෝකයට විරුද්ධව නේද කටයුතු කරනවා කියන්නේ. පාතාලයට විරුද්ධව නේද කටයුතු කර මේ කෑ ගහන්නේ. නමුත් ඒගොල්ලෝ පාතාල කල්ලි සමග ඔවුන්ගේ ගනුදෙනු සම්බන්ධ කරලා තිබෙන ආකාරය මේ තුලින් පැහැදිලිව පෙන්වුම් කරනවා. දැන් මෙන්න මේ තැනැත්තිය මට මතකයි 2021 හෝ 22 කාල පරිච්ඡේදය තුල මතුගම ප්‍රදේශයේ කාන්තාවක් ඝාතනය කිරීමට සම්බන්ධ වී අත්අඩංගුවටපත් වුණා. රක්ෂිත බන්ධනාගාරගත වෙලත් කාලයක් හිටියා.
ඉතින් ඒකෙන්ම තේරෙනවා ස්වාමියා පුරුෂයා වගේම තමයි බිරිඳටත් එවැනි චෝදනා එල්ල වී ඇති බවක් තමයි අපිට මෙහි තුලින් පැහැදිලිවම පෙන්눔 කෙරෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් අපි දැක්ක පහුගිය දවස්වල මේ ජකත් විතානගේගේ ඔහුගේ පුතාවත් අර එක්ලස් කරන ලද වාහන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා. ආරක්ෂිත බන්ධනාගාර ගතව හිටියා. ඉතින් ඒ සිද්ධියට සම්බන්ධ වෙලා තිබෙන්නේ ඔහු කවුද? අර ෂාන් කල්ලිය සමග සම්බන්ධකම් පවත්වන හිටපු ඇමති ඒ වගේම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් තමයි ඒ බට් වාහනය පවා මිලදීගෙන ඇති. දැන් මේගොල්ලා අතර තිබෙන සහසම්බන්ධයේ පවා මේ තුලින් අපිට පැහැදිලිව පෙන්눔 කරනවා. මීට පෙරත් මට මතක හැටියට වාහන 3ක් හෝ 4ක් මෙවැනි සිද්ධිවලදී අත්අඩංගුවට ගත්ත පොලිසිය මේගොල්ලන්ගයි. ඉතින් මේවෙන් පැහැදිලිව පෙන්눔 කරනවා මේගොල්ලෝ අතර තිබෙන ගනුදෙනු මොනවාද කියන එකත් අපිට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ කියන ජකත් විතානගේට දේශපාලන හේතු මතද මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. එමෙ නැත්නම් පාතාල ගනුදෙනු මතද මේ තර්ජන ගර්ජන ප්‍රශ්න සහ ඝාතන ප්‍රයත්නයන් සිදුවෙමින් තිබෙන්නේ කියන එක අපිට මේකෙන් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද අපි දන්නවා බොහෝ දෙනා ප්‍රකාශ කරනවා මේ ජකත් විතාන කියන්නේ ලංකාවේ ප්‍රධාන වශයෙන් විශාල වශයෙන් බස් තියෙන පුද්ගලයෙක්. අපි දන්නවා ඒ දවස්වල ওই ප්‍රදේශයේ කුමාර වෙල්ගම සහ ඔහුගේ පවුලේ අය තමයි මේ බස් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ හිටපු අය තියෙන්නේ. නමුත් අවසානයේ ඒක ජගත් විතානගේ පැත්තට තමයි කරකවුණියත් ඒකට. වෙල්ගමගේ බස් කර්මාන්තයේ සම්පූර්ණ කඩා වැටුණා. ඉතින් ඔහුගේ ළඟ හිටපු ඒ බස් රියදුරන් කොන්දොස්තරවරුන් සහ සේවකයන් පවා ජගත් විතානගේ පාර්ශවයේ තමයි ලබා ගැනීමට කටයුතු කරේ. ඉතින් එවැනි ප්‍රශ්න, දේපල ප්‍රශ්න, පොලී මුදල් මෙන්න මේ වගේ බොහෝ ගැටලු ගහසක සමාජ පරිසරයක් තුල තමයි ඔහු ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේවා මේ හුදු දේශපාලන ප්‍රශ්න ලෙස හුවා දැක්වීම එතරම් සුදුසු නෙමෙයි. තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක්, පෞද්ගලික ගැටුමක් ඒක ආණ්ඩුව පිටින් දාලා, දේශපාලනය පිටින් දාලා ඒක ඒ හරහා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කර ගැනීමට යම්කිසි පුද්ගලයෙක් පිරිසක් කටයුතු කරනවා නම් ඒ තරම් සුදුසු තත්ත්වයක් නෙමෙයි. අපි දන්නවා මතුකම් ප්‍රාදේශීය සභාවට ඒ සභාපතිවරයා පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී එහි හිටපු മന്ത്രിවරු පිරිසක් මේ අය පැහැරගෙන ගිහිල්ලා සංගවා තබාගෙන ඉඳලා ඒ සභාවට ගෙනල්ලා එදා සභාපති තෝරන අවස්ථාවේ තමයි ඒ කුමන්ත්‍රණකාරී ලෙස ඒ සභාපති පුටුව පවා ලබා ගැනීමට කටයුතු කරේ. ඉතින් ඒකෙන් තේරෙනවා ඒගොල්ලෝ කටයුතු කරන ඒගොල්ලන්ගේ දේශපාලනයේ ස්වභාවය කුමක්ද කියන එක ඒකෙන් අපිට අවබෝධයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අර මේ ගණේ මුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සිටි ඉසාරා සෙව්වන්දි. දැන් ඒ තැනැත්තිය මතුගම ගිහිල්ලා කොහෙද නැවතිලා හිටියේ මේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ පක්ෂයේ ඒ පක්ෂයට කොස්ගෙඩිය ලකුණෙන් ඒ ඡන්දය ඉල්ලූ ඒ ඡන්ද අපේක්ෂිකාවකගේ ගෙදර තමයි රැකවරණය ලබාගෙන තිබුණේ. දැන් මේ සියලු දෙනාගේම එහෙම බලකොට එකිනෙකා පාතාල දන්වලක් වගේ තමයි මේ සියල්ල තිබෙන බවක් මේ තුලින් අපිට පැහැදිලිවම අවබෝධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ පාතාල කල්ලි දැන් මේ මෙතන තිබෙන තවත් දෙයක් මේ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ හිටපු විද්‍යා හා තාක්ෂණ ඇමති ඔහුත් මේ ෂාන් කල්ලිය සමග ගනුදෙනු කරන බවට මේ කරුණු කාරණා පොලිස් බුද්ධ්‍යංශවට තොරතුරු ලැබී තිබෙනවා. මෙහි විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ ෂාන්ගේ බිරිඳ තමයි බිරිඳගේ නම ලෙස සඳහන් වෙන්නේ ඇයගේ නම ඇයත් මෙන්න මේ ඇය තමයි ඇයගේ නම ටනීෂා ලක්මාලි. දැන් මේ ටනීෂා ලක්මාලි ඒ කියන්නේ ෂාන්ගේ බිරිඳ ටනීෂා ලක්මාලි ලංකා සම සමාජ පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරියක් වශයෙන් උත් කටයුතු කරනවා කියලා මේ වාර්තාවල තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අලුත්ගම මතුගම ප්‍රධාන මාර්ගයේ පොදු වෙළඳ සංකීර්ණය අසල ඇති ජයසිංහ ඉන්වෙස්ට්මන්ට් කියන කාර්යාලය තුල තිස්ස විතාරණ ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු විද්‍යා තාක්ෂණ ඇමතිවරයාට අයත් කාර්යාලයක් පවත්වාගෙන යන බවට තමයි පවත්වාගෙන ගොස් ඇති බවට තමයි මේ බුද්ධි තොරතුරු වාර්තා අනුව තිබෙන්නේ. ඉතින් මේ වාර්තාව තුල පැහැදිලිව සඳහන් වෙනවා මේ මතුගම ෂාන් කියන අපරාධ කල්ලි නායකයාගේ බිරිඳ වන ඒ ටානියා ලක්මාලි සහ
මේ තිස්ස විතාරණ අතර තමයි මේ ඇයි හොඳයි කම් තිබිලා තිබෙන්නේ කියන එක තමයි මේ වාර්තාව තුල පැහැදිලිවම කරුණු ඇතුළත් වී තිබෙන්නේ. මේවා අපි කියන ඒවා නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. දැන් එක්සත් ජාතික පක්ෂයේ වලල්ලාවිට ප්‍රාදේශීය ප්‍රාදේශ සභා මන්ත්‍රී අසංක ලක්මාල් සමරවීර අංක 192 ඇලහිරක් ගලතර ඉත්තපාන. දැන් අන්නේ පුද්ගලයාගේ සහෝදරිය තමයි ඔය කියන ටනියා ලක්මාලි කියන ෂාන් කියන පුද්ගල පාතාල නායකයා විවාහව සිටින්නේ. මේගොල්ලෝ අතරත් මේ දේශපාලන සබන්තා පාතාල සබන්තා තිබෙන බවට තමයි මේ කියන බුද්ධි පොලිස් වාර්තාව තුල කරුණු සඳහන් වෙලා තිබෙන්නේ. මේවා මං කියනවා නෙමෙයි, යලි යලිත් කියන්නේ. මේ පොලිස් වාර්තා තුල තිබෙන දේවල් තමයි කියන්නේ. එතකොට බලනකොට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, එතකොට ලංකා සම සමාජ පක්ෂය, එතකොට තිස්ස විතාරණලා, එතකොට ජගත් විතාරණලා, බලනකොට මේ සියලු දෙනාම මේ පාතාල කල්ලි කණ්ඩායම් සමග නිරතුරුව ඍජුව සහ වක්‍රව යම් ආකාරයේ දේශපාලන ගනුදෙනු, පුද්ගලික ගනුදෙනු, කූට ගනුදෙනු එක දේවල් සිදු වී ඇති බවක් තමයි එක් පැත්තකින් අපිට මේ තුලින් පෙන්눔 කෙරෙන්නේ. ඉතින් ඒ නිසා මේවා එකක්වත් අපිට බැහැර කළ හැකි කරුණු කාරණා නොවේ. ඒ නිසා පොලිස්පතිවරයාත් අපි දැක්කා ඔහු ආවාට ගියාට හුදුව කරුණු කාරණා මත මේ දේවල් ප්‍රකාශ කරනවා නොවේ. මේවා යම්කිසි ආකාරයකට පරීක්ෂණ කළා. ඒ මූලික පරීක්ෂණ දත්ත වාර්තා අනුව තමයි ඔහු මේ ජගත් විතාන සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් සිද්ධ කරන්න ඇත්තේ. ඒ විතරක් නෙමෙයි. ඉතින් මෙන්න මේ දේවල් හේතු කොටගෙන ජගත් විතානගේ හිතනවා නම් මේ ආණ්ඩුවෙන් මරයි, එහෙම නැත්නම් මේ දේශපාලන හේතු මත මරයි කියලා. ඒක නෙමෙයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඔවුන්ගේ වෙනත් ගනුදෙනු හේතු කොටගෙන තමයි කියන එක තමයි මේ පොලිස් බුද්ධි වාර්තා අනුව අපිට එක් පැත්තකින් පෙන්눔 කෙරෙන්නේ. මොකද ওই ජගත් විතාන කියන්නේ මගේ පුජ්‍යලික හිතවතෙක්. අනිත් පැත්තෙන් ඔහුගේ පුතා රසික විතාන කියන්නේ මගේ පුජ්‍යලික හිතවතෙක්. එතන නෙමෙයි අපිට ඔහුගේ සමග පුජ්‍යලික කිසිදු අමනාපයක්, ප්‍රශ්නයක්, ගැටලුවක් නැහැ. නමුත් අපිට මේ අවස්ථාවේ මේ මතුවී ඇති කරුණු කාරණා අනුව තමයි අපිට මේ දේවල් මේ ආකාරයට ප්‍රකාශ කිරීමට සිද්ධ වෙ තිබෙන්නේ. මේ පොලිස් බුද්ධි වාර්තා ඇසුරෙන් මේ කරුණු කාරණා ඉස්මතු කිරීමට සිද්ධ. නැතුව අපිට ඔහු සමග පුද්ගලික කිසිදු ආරවුලක් ඇති කරගැති යුතුත් නැහැ. ආරවුලක් ඇත්තෙත් නැහැ එක පැත්තකින් බලනකොට. ඉතින් එහෙම නිසා මෙන්න මේ දේවල් අපි දන්නවා අද ලංකාවේ මේ පාතාලයේ සහ දේශපාලනය අතර සබන්තා හේතු කොටගෙන තමයි නිරතුරුව සෑම ස්ථානයකම ගැටුම් ඇති වෙන්නේ. දැන් වැලිගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා පාතාල අපරාධකරුවෙක්, ලියාපදිංචි අපරාධකරුවෙක්, රක්ෂිත බන්ධනාගාරගත වෙලා හිටපු එක. නඩු වලින් මේ වැරදිකරුව පුජ්‍යලෙක්. ඉතින් එවැනි පුද්ගලයන්ට තමයි ඒගොල්ලෝ පක්ෂ නාම යෝජනා දීලා, තනතුරු තානාන්තර දීලා, සභාපති පුටු දීලා, තව ටිකක් කල් ගියා නම් ඊළඟ පාර්ලිමේන්තුවටත් ගන්නවා. ඔය යන අතරතුර ඔහු කවදා හරි සමගි ජන බලවේගයේ නායකයා වෙන්නත් බැරි කමක් නැහැ කාලයක් යනකොට. ඉතින් එවැනි පාතාල අපරාධකරුවන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙලා ඉහළ පුටු වලට ආවට පස්සේ මොකද වෙන්නේ? රට ජනතාවත් නැත්තටම නැතින තැනකට තමයි තල්ලු වෙලා යන්නේ. ඉතින් ඒ தත්ත්වය දුරු වෙති යුතුයි. පාතාලෙන් නැති කරන්න පුළුවන් නම්, කුඩුජාවාරම් නැති කරන්න පුළුවන් නම්, රටේ සාමකාමී සමාජ පසුබිමක් නිර්මාණය කරන්න පුළුවන් නම් හොඳම දේශපාලන ව්‍යුහය තියෙන්නේ මේ අවස්ථාවේ. මේගොල්ලන්ට මේක කරගන්න බැරුණොත් කරන්න වෙන දේශපාලනයක් ඇත්තෙත් නැහැ, බිහි වෙන්නෙත් නැති තයිත් එකක් තමයි මේ අවස්ථාවේ තත්ත්වයන් අනුව අපිට පැහැදිලිවම පෙන්눔 කෙරෙන්නේ කියන එක තමයි අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුව ඇත්තේ. ඉතින් මම ශ්‍රීලාල් පියන්ත මේ පිළිබඳ ඔබ දරන අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ අදහස් පිළිබඳ මේ හොඳ නම් මේ වීඩියෝ එක ඔබගේ හිතවතුන්ට ෂෙයා කරන ලෙසත්, ඒ වගේම ඊතලයේ good news අපගේ YouTube channel එක subscribe කරන ලෙසත් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මම ශ්‍රීලාල් පියන්ත.